හයි යාළුවනේ. ඔන්න මේ තියෙන්නේ හදලා ඉවර නැති තාම හදාගෙන යන මගේ පුංචි ගෙදර. ඉතින් අපේ ගෙදර වටපිටාව තමයි මෙන්න මේ තියෙන්නේ. බලන්නකෝ. එහෙන් ගත්තත් කුඹුරු. මෙහෙන් ගත්තත් කුඹුරු. එහෙන් ගත්තත් මෙහෙන් ගත්තත් කොහෙන් ගත්තත් කුඹුරු. බලන තැන තියෙන්නේ කුඹුරු විතරමයි. මේ බලන්නකෝ, මේ කුඹුරේ නියරවල් තමයි මේ තියෙන්නේ. මේ නියරවල් වල තියෙන තනකොළ එහෙම සුද්ධ කරලා මේ නියර රැහැලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වක්කඩයක්. මේකෙන් තමයි අනිත් නියරවල් අනිත් ලියදි වලට වතුර යන්නේ. ඉතින් මේ නියරවල් රැහැලා විතරයි තියෙන්නේ. තාම බැඳලා නැහැ. වදිනවා කියන්නේ මඩ තියෙන එක තමයි. ඉතින් බලන්නකෝ, මේකේ පළවෙනි හීය හාලා තියෙන්නේ. හරිම ලස්සනයි බලන්නකෝ. ඉතින් මේ දවස්වල අපේ පැත්තේ කුඹුරු වැඩ පටන්ගෙන තියෙන්නේ. පටන්ගෙන සතියක්වත් නැහැ. ඉතින් මිනිස්සු හනිකට කුඹුරු වැඩ කරනවා. මොකද මේ දවස්වල මේ පැත්තට වහිනවා, සමහර වෙලාවට පායනවා. ඉතින් කුඹුරු වැඩ ටික ඉක්මනින් ඉවර කරගන්න ඕනේ නිසා මෙයාලා දැන්මම වැඩ පටන්ගෙන ඉන්නේ. හරිම ලස්සනයි නේද යාළුවනේ? බලන්නකෝ.